මම චූටි කතාවක් කියන අපි හැමදෙරේ අපි හැමදෙර මතකද සඳපාන ජාතකය සඳපාන ජාතක සඳපාන ජාතකය අපි හැමදෙරනේ අර ගොන් කරත් 150 සාරා කාන්තර මැද්දෙන් ටිපක් යනකොට අන්නේ යාලගේ වතුර ඉවර වෙනවා ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මානපදුරක් මෙහෙක් කරලා ඇදලා දානකොට අන්නේ විලක් මතු වෙනවා එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පාරිලේ ඊයවන්නේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා try කරනකොට අන්න බොන්නේ බෑ ඊට පස්සේ එයාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා අන්න විවරවසේ කට්ටියට පාචනය හැදෙනවා මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපි හැමතුරේ උදාහරණ සභාපතිතුමා ඇයි ඔය එහෙම ඇයි මේ හාමුදුරනේ ටැංකල කොහෙද තියෙන්නේ පැංකල බෝමළුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා ඇති බොමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා මම බලන්න දානමාන දෙනවා වගේම පරිත්‍යාගශීලීකම කියන්නේ මිනිස්සුෙකුට කලාතුරකින් පිහිටන ගුණාංගයක්. ඇත්ත. සහතික ඇත්ත අපි හැමෝටම. මම චූටි කතාවක් කියන්න. ඔය පරිත්‍යාගශීලීත්වය ගැන කියන ජාතක කතාවක් තිබ්බා මට හරියට නම මතක නැහැ. කොහොම හරි ඒ කාලේ රජ කෙනෙක් හිටියා හැමදේම දන් දුන්නා. මිල මුදල් යාන වාහන බස් කාර් බෑන් වොච් ටැබ්ලට් හැමදේම දන් දුන්නා. අවසානයේ තමන්ගේ බිසවක් දන් දීලා බිසවගේ හිසක් දන් දුන්නා. ඊට පස්සේ අවසානට ඒ රජතුමා වෙන බිසවක් මේ සරණ පාවගත්තා. හැබැයි පරිත්‍යාගශීලීත්වය ගැන ඊට වඩා මොනවද අපි හැමෝටම උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම මේ හාමුදුරනේ පැදුරු කොහෙද දන්නේ තියෙන්නේ නේ ධර්මශාලාවේ මුල්ලක ඇති. ධර්මශාලාවේ ධර්මශාලාවේ මුල්ලක ඇති බලන්නකෝ.